සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සින මලක් වී යලි යලි පිපියන් පිම් කළ සිතක මතු සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනහ මලක් වේ යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා සිහින හතක් මැද පෙනි පෙනි නොපෙනෙන සුර කුමරියක් වෙලා එපා විඳින්නට සිතුම් දැන් බැමි සිත පව් පුරනු එපා සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සින මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු බමර තුඩට සුව මලක සුවඳ නොව මල්ලක රැඳුණු පැනී බමර තුඩට සුව මලක සුවඳ නොව මල්ලක රැඳුණු පැනී සොඳුරු සිතක හැඩ රෝස කොපුල් යුග දුටුවම කියනු බැරි සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සින මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු සුමුදු වලාවක අඳුර වෙලා නුඹ මට දුන් කඳුළු බිඳු සිනහ මලක් වී යලි යලි පිපියන් පෙම් කළ සිතක මතු රස කියන්නේ හොයා ගන්න ඕනි දෙයක්. ජීවිතේ රසවත් කරගන්න ඕනේ. හැබැයි ජීවිතේ රසවත් කරගන්න රසත් හොයා ගන්නට ඕනේ. හිත රසවත් වුණොත් ජීවිතේ රසවත් වෙනවා. ජීවිතේ රසවත් වුණොත් ලෝකේ රසවත් වෙනවා. අපි හොයන්නේත් රස. යුග දෙකක් අතර රස තමයි අපි හොයන එකම දේ. යුගාත්‍රා. My Lady Presents දෙරණ යුගාත්‍රා. ඉතින් ඔබ ආදරය කරන වැඩසටහන මේ වෙනකොට ලොකු ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් මේ වැඩසටහන වටා එකතු වෙලා තියෙනවා. ඒක සතුටුට කාරණාවක්. My Lady කොහොමත් රසලොව දැවැන්තයා. My Lady කියන්නේ රස දෙකක එකතුවක්. අපි කවුරුත් දන්නවනේ My Lady ටොෆි එක ගැන. මින්ට් තවරපු මැද චොක්ලට් තියෙන රස දෙකක එකතුවක්. මේ වගේම තමයි. අද දවසෙත් මින්ට් ඇවිල්ලා ඉන්නවා චොක්ලට්ුත් ඉන්නවා අපේ ආසන දෙකේ වාඩි වෙලා. දෙකම රස දෙකක්. හැබැයි එකට තිබ්බට පස්සේ හරිම රසයි. අපි අරමුමු මේ My Lady Presents දෙරණ යුගත්.
දැන් ඉතින් අමුතුවෙන් අඳුන්වා දෙන්න දෙයක් නැහැනේ. කවුද අද දවසේ මේ ආසන දෙකේ ඉන්නේ කියලා ඔබ දන්නවා. සිටුවරෙක් වෙන්නවා කියන්නේත් හරි දැවැන්ත පෞරුෂයක්. ඒ වගේම හැමතින්ම සන්නද්ධ වුණාම තමයි සිටු තනතුර හම්බෙන්නේ. ඉතින් සංගීතය ඇතුළෙත් එහෙම සිටුවරෙක් වගේ ගායකයෙක්. මොකද හේතුව තමයි අනන්‍ය වූ හඬ, තමන්ට අයිති ලස්සන ගීතාවලිය, තවමත් ජනප්‍රියතාවයේ ඉහළ මේ සියල්ලම එකතු වුණාට පස්සේ ලංකාවේ සංගීතයේ සිටුවරෙක් වගේ ගායකයෙක් මේ චන්දන ලියනාරච්චි. ආයිබුවන්. අයිබන් ඕනේ. චන්දන අයියා මීට කලින් අපි දෙපාරක් තුන් පාරක් හමු වෙලා තියෙනවා වැඩසටහන් වල. ඉතින් ඒ සතුටත් සමගම එහා පැත්තේ ඉන්න ඉතින් මගේ ප්‍රාණ සම අපේ මිතුරු එකට වැඩ කරන, එකට හමු වන, එක වේදිකාව බෙදා ගන්න ලංකාවේ මේ සංගීතය බොහෝ කාලයක් තිස්සේ තරුණ පරම්පරාව ඇතුලේ හෙව්වා. මේ හැම තැනකටම තියන්න පුළුවන් හඬක්. ඒ කියන්නේ චිත්‍රපටයකට නැත්තම් අපි පුංචි තිරේ අපි කියමු ටෙලිනාට්‍ය තේමා ගීතයකට, ප්‍රාසංගික වේදිකාවකට, ගෘහස්ත වේදිකාවකට මේ හැම තැනකටම සුදුසු හඬක් සොයමින් සිටි කාලෙක ලැබිච්ච හරි වටිනා කියන හඬක් අවබෝධයෙන් යන ගමනක් ඇති ගායකයෙක් මේ වෙනකොට තමන්ගේ නමට ඉදිරියෙන් බොහොම ලස්සන ගීත ටිකක් එකතු කරගෙන තියෙනවා. ඒ හින්දාම ඔහු ලංකාවේ අලුත් පරම්පරාවේ වේදිකාව ඇතුලේ අවශ්‍යම නාමයක් බවට පත් වෙනවා මේ සුපුන් පෙරේරා. අයිබෝන්. අයිබන් මනෝ. ඉතින් බලමු සුපුන්ගේ රසත් චන්දන ලියනාරච්චිගේ රසත් එකට එකතු වුණාට පස්සේ අද කොහොමද යුගාත්‍ර කියලා. හරි. අපි වැඩසටහන පටන් ගන්නකොට අහපු ගීතයෙන්ම පටන් ගමු. සුමුදු වලාවක. ගුණදාස කපුගේ ශූරින් තනුවෙන් සංගීතයෙන් හැඩ කරපු ගීතයක්. කොහොමද මේ වටිනා කියන සම්පත හම්බ වෙන්නේ? ඔව් මනෝගමල ඇත්තටම මම ඒ කාලේ යනකොට මේ විශාරද ගුණදාස කපුගේ සංගීත වේදිකාවන්ගේ නිර්මාණයක් ලබා ගැනීම ලොකු ආසාවක් තිබුණා මට. ඒකත් එක තමයි මම ඒ කාලේ මම වැඩ කරමින් හිටිය මේ නිලවලා ආයතනත් එක්ක ඉතින් මේ ඒගොල්ලොත් එක්ක කතා කරලා මේ කපුගේ යගෙන් මේ නිර්මාණය ගන්න තැනට කටයුතු කරා. ඒතරම මේ ගීතේ ලිව්වේ චන්න ජයනාත් අයියා. ඉතින් මම හිතන්නේ මේක අර මේ ගුණදාස කපුගේ ශූරින් කරපු දැන් නිර්මාණ අතරින් ඔහු සංගීතවේදියෙක් හැටියට කරපු නිර්මාණ අතරින් බොහොමයක් ජනප්‍රියයි අතරම. ඉතින් කෙසේව මේ ගීතයත් කාලයක් ගියා ජනප්‍රිය වෙන්න. කොහොමද මේ තනුව පෙන්වුවේ කියන්නේ සර් පිනාකෙන්ද කොහොමද තනුව ඔබට ඉදිරිපත් කරේ කාලේ දැන්? ඔන්න මේකේ මනෝරංගමට ඇත්තට මට ඒ වෙනකොට ඒ කාලේදී මේ මට කපුගේ හම්බෙලා මේක එහෙම කතා කරගෙන එහෙම කරගෙන හම්බුනේ නැහැ ඇත්තටම. කොහොමරි මේ අර නිල්වලා ආයතනයේ සම්බන්ධතාවයත් එක්ක සම්බන්ධීකරණයත් එක්ක මට නිර්මාණය මට අතර මේ ලැබුණා. කියන්නේ මොකද මගේ මේ තුන්වන නිර්මාණයකදී තමයි මේ නිර්මාණය එකතු වෙන්නේ. ඉතින් කෙසේ හෝ මේ අපගේ දායකත්වය ලබා ගන්න හැකියවීම ඇත්තටම ඒක ලොකු සතුටක් වුණා. මේ ගීතයත් තවත් සුබානි හර්ෂණිත් එක්ක මම ගායනා කරලා තියෙනවා යුග ගීතයක්. මේ කඳුළු තොටුපළයි කියන ගීතය. ඒ ගීත ටික තමයි කපුගේ මේ සංගීතවත් කරපු ගීත මේ දෙකයි තියෙන්නේ. ඒ දෙක තමයි කරගන්න ලැබුණේ. ඉතින් මම හිතන්නේ ඒක ලොකු සතුටක්. මම හිතන්නේ ඒ කාලේ වෙනකොටත් මට ඒක මේ ඒ අගේ වටිනාකම දැනුණා. ඉතින් ඇත්තටම පසු කාලෙනම තවත් ඒ වටිනාකම වැඩි වුණා. කැසට් පට කොතරම් ඔබේ නම ඉදිරියෙන් තියෙනවද? කොතරම් නිර්මාණය කළා තියෙනවද? එච්චර නැහැ ඇත්තටම. දැන් මම කැසට් පට දෙකක් සහ CD කියන්නේ කැසට් CD 5ක් විතර වගේ තමයි නිකුත් කරලා තියෙන්නේ. ඊට පස්ව මේක මේ ඒ කලාව වෙනස් වීමත් එක්ක වෙන වෙනම තනිතනම සින්දු කරන්න පටන් ගත්තා. මේ කාලේ ඇටට කැසට් දෙකයි CD 5ක් කියන්නේ මහා මෙරු පර්වතය වගේ ලොකු ප්‍රමාණයක්. මේ දවස්වල එක සින්දුවනේ නිර්මාණය වෙන්නේ. එක ගීතයක් සුපුන්ලගේ පරම්පරාවට එනකොට එක ගීතයක් නිර්මාණය කරනවා. ඒ ගීතෙන් පසු ඊළඟ ගීතයට යනවා. දැන් අර එක ගායකෙක්ගේ හෝ නිර්මාණකරුවෙක්ගේ නමට ඉදිරියෙන් ගොඩක් එකතු වෙන ප්‍රමාණය දැන් අඩුයි. දැන් බොහෝ විට ඉතුරු වෙන්නේ හරියටම හිතලා බලලා එක කරන් යන ගමනක්. සුපුන් ශේෂ්ත්‍රය ඇතුලේ අවුරුදු 31ක් අත්දැකීම්. මයිලේඩි ආයතනයේට අවුරුදු 41යි. මටත් වයස 41යි. කියන්නේ අපි මොනවද කරලා තියෙන්නේ කියලා හිතන සුපුන්ට 36ක්ටත් පල්ලෙහාද කොහෙද තාම. එතකොට මේ අපේ ජීවිතවලට වඩා සමහර වෙලාවට අත්දැකීම් වැඩි
සන්නාමයන් මේ සුබුන් මොකද හිතන්නේ අද දවසේ දැන් මේක අන්තිමට අහන්න ඕනේ ප්‍රශ්නේ මට හිතෙනවා මුලින්ම අහන්න ඕනේ කියලා. ඇත්තටම චන්දන ලියනාරච්චි කියන මේ විශේෂ හඬක් හිමි ගායකයා සමග මේ ආසනේ බෙදා ගන්න ලැබෙනවා කිව්වම මොකද හිතුනේ? ඔව් ඇත්තටම මනුව දැන් මම කොළඹින් වැඩියාතකන මේ වුණත් ගම්පහ උඩුගම්පල වීදිවත්ත කියන ග්‍රාමයකනේ මාත් හැදෙන්නේ. එතකොට අපේ ගම්වල මනු මේ අපි හැදී වැඩුණ කාලේ වෙන මමත් 90s කිඩ් කෙනෙක්නේ. ඒ 90 දශකයේ ඒ හිටපු ජෙනරේෂන් එකේ අපේ ගම්වල අපි ඉහළින්ම අපිට අපේ හදවතට සමීපම හඩක් තමයි චන්දන ලියාරච්චි කියන්නේ චන්දන අයියා. ඉතින් ඒ සින්දුවල අපේ ඇත්තටම මේ ලේවල තියෙනවා මේ සින්දුවේ මෙලඩිස්. ඉතින් මම චන්දන අයියා බොරු කියන්න ඕනේ නැහැ. මේකේ ප්‍රොඩියුසර් විමුක්තිගේ මම තමයි කිව්වේ මට චන්දන අයියා එක්ක මේ ප්‍රෝග්‍රෑම් එක ඕනේ කියලා. විමුක්ති මට කතා කරා මොකද කලිනුත් යුගාත්‍රා සීසන් එකේ මම හිටියා. මේ සීසන් එකේ මම කතා කරද්දී අපි සීනියර් ආටිස්ලා ගැන කතා කරද්දී මම කිව්වා මට චන්දන අයියා එක කරන්න තියෙනවා නම් ඒක මාරම දෙයක්. ඉතින් අද ගොඩක් සතුටු දවසක්. මම හිතන්නේ මේක මං වගේ මගේ පවුලේ කට්ටියත් ගොඩක් සතුටු වෙයි. මොකද අපේ මුළු පවුලම චන්දන අයියාගේ ගොඩාක් ලොකු රසිකයෝ ඉස්සර ඉඳන්ම මේ කියන දේවල් ගොඩක් තියෙන. ඇත්තටම මට මතකයි අපේ මහගෙදර තමයි. මොකද අපේ මගේ තාත්තා තමයි මගේ තාත්තාගේ පවුලේ පිරිමින් බාලයක්. ඉතින් තාත්තට තමයි මහගෙදර හම්බුනේ. අපේ මහගෙදර කඩලා අපි අලුත් ගේ හදන්න යද්දී අපි ගේ එහා පැත්තේම පොඩි අපි හිතමු පොඩි තව වෙනම පොඩි තාවකාලික පොඩි තැනක් හදාගත්තා. එතන මට මතකයි මම අද වගේ මතකයි මං ඒක ඇතුලේ එදසර තිබ්බ අපි වයර්ලෙස් එක නෙමෙයි කැසට් එක වහන්නේ. ලියතඹරා වල කැසට් එක අරගෙන සින්දු ටික මට මතකයි හැමදාම උදේ ඇහැරුණ ගාම කරන්නේ ඒක දාන එක. මට අද වගේ මතකයි. ඉතින් අමතක වෙන්නේ නැති දවසක් ගොඩක් සතුටුයි. ගොඩක් ආඩම්බරයි. ඒක හරි අපූරුයි. ඒ කියන්නේ තමන් ආස කරන දේ මේ විදිහට කොහොම හරි අද දවසේ එකතරක වාඩුණාම ඒ හඬවල් දෙකේ අපූර්වත්වය අද දවසේ විඳින්න පුළුවන්. සුපුන් කියන්නේත් ඒ වගේම තරුණ ගායකයෙක්. හරි විශේෂ හඬක් හිමි. සුපුන්ගේ හඬ අනන්‍යතාවයක් තියෙනවා හඳුනා ගන්නට පුළුවන්. ඉතින් මේ දෙක එකතු වුණාට පස්සේ අද දවස බොහොම සුන්දර දවසක්. හරි. අපි ඊළඟට අහන්නේ සිහින අසොපුවේ ඔබ හා මා. සිහින හසපුවේ ඔබ හා මා රැඳී සිටින්නම් තුරුළු වෙලා එපා එපා වෙනතක දැවටෙන්නට පියවිලොවි මා හමුවන්නම් තරුරයනේ තනිතරුවේ සිතිජයිනි රැඳෙනු බැරි මුලාවී සිතට වහල්වී ඔබ පතන ආදරය නොවේ. එලෙස කියන්නට මසිතෙදී ඔබ හඳුනාගනු බැරිවනිති. පිරිතුරු සෙනෙහස මා දනිමි. සිහින අසපුවේ ඔබ හා මා බැඳී සිටින්නම් තුරුළු වෙලා එපා එපා වෙනතක දැවටෙන්නට පියවිලොවේ මා හමුවෙන්නම් තරුවනේ තනිතරුවේ සිතිජයිමේ රැඳෙනු බැරි.
සිතුවිල්ලක ඔබ පැටලේ නිමක් නොවේ හදවත රිද්මේ සොඳුරු ලොවක හමුවන්න පෙවුම් ගතින් සිතින් එක් වෙන්ද ඉතින් හඳුනාගනු බෑ දෙන්ද අපේ සිහින හසපුවේ ඔබ හාමා රැඳී සිටින්නම් තුරුළු වෙලා එපා එපා වෙනතක දැවටෙන්නට පියවිලොවේ මාමුවන්නම් තරුරේනේ තනි තරුවේ සිතිජයිමේ රැඳෙනු බැරි තරුරේනේ තනි තරුවේ සිතිජයිමේ රැඳෙනු බැරි රසමැද රසයක් මුසු කළ ටොෆියක් My Lady චොකෝමින්ට් මතක හිටින රස රසකට මැදිවෙන්න මේ My Lady Presents දෙරණ යුගාත්‍රා රස මැද රස හොයන චාරිකාව My Lady අවුරුදු 41ක දැවැන්ත අභිමානය. ඉතින් මේනොට චොකෝමින්ට් කියන්නේ ඔබ කවුරුත් අඳුරන දන්න රස. ඒ වගේම My Lady සියඹලා ටොෆි. මෙයාගේ රස රසකින් ඔබ හමුවට My Lady එනවා. අපි මේකට කතා කරනකොට මේ චන්දනය තවුවා ඒ කාලෙත් තිබ්බනේ My Lady කියලා. ඒකම තමයි මේ. ඒකම තමයි. ඒක තමයි මේ අද අලුත් පරම්පරාවටත් ඇවිල්ලා තියෙන්නේ. සිහිනසුපේ ගීතය ගැන කතා කරමු. ඒක කොහොමද බිහි වෙන්නේ? ඔව් මනුමලේ මම සිහිනසුපේ ගීතය ඇත්තටම මගේ පළමු ගීතය එකතු වෙනින් මම ගායනා කරපු ගීතයක්. මගේ සංගීත ගුරුතුමා විශාරද නිහාල් ගම්මේවස තමයි මේ ගීතය රචනා කොට සංගීතවත් කළේ. එතන දැන් ඔය පළමු ගීත එකතුවේ පොල් රුප්පායේ ඒ වගේම සීතපරවිය වගේ ගීත ජනප්‍රිය වුණා. ඒ අතර මේ ගීතයත් අතරම මමත් පෞද්ගලිකව ප්‍රිය කරපු ගීතයක් හැටියට මේ ගීතය ඒ පොල් රුප්පායේ ගීතය ඒ වගේ ජනප්‍රිය නොවුණත් බොහෝ රසික මේ ගීතයට කැමති වගක් පෙවුණා. ඒ අතර මම දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේදී මම මේක තෝරගත්තේත් මල්ලි සුපුන් මල්ලි තක ගායනා කරන්න. ඇත්තටම මල්ලිත් හොඳට මේක සිං කරાવી කියන ඒ බලාපොරොත්තුවත් එක්කත් මේ ගීතය මේ ගොඩක් වෙලාවට මේ ප්‍රෝග්‍රෑම්ස් වල කියවනත් අඩුත් නිසා මේ තෝරගත්තා. ඉතින් ඒ වගේ නිර්මාණ තවත් තියෙනවා. සුපුන් දැන් අපේ පරම්පරාවට එනකොට තියෙන ලොකුම ප්‍රශ්න වලින් එකතුවක් තමයි ගායකයෙක්ගේ නමට හැදෙන ගීත ප්‍රමාණයේ අඩුව. නැත්නම් එකතුවේ අඩුව. අපි එතනින්ම කතාව පටන් ගමු. දැන් අපිට එකතු කරන්න වෙන්නේ එක එක ගීතේ. දැන් ඉස්සර වෙනකොට මේ විදිහට විශාල නිර්මාණකරුවන් ප්‍රමාණයක් සමග ගීපද රචකයන් තනු නිර්මාණ ශිල්පීන් සමග වැඩ කිරීමේ අවස්ථාව ගායකයෙකුට හම්බ වෙනවා. නමුත් අද ඔබේ පරම්පරාවට එනකොට මේක හරියටම අර එක උණ්ඩයක් දීලා එකෙන් වෙඩි තියන්න කිව්වා වගේ වැඩක්. අපි එතනින්ම කතාව පටන් ගමු. මං හිතන්නේ මනු ඒකෙත් ඇත්තටම වෙළඳ පොළ විසින් ඇති කරපු දෙයක් කියලා තමයි මට හිතෙන්නේ. ස්පෙෂලි දැන් චන්දනයි ඉස්සලා කිව්වා වගේ කැසට් එකෙන් අපි අර ෆිසිකල් ෆෝම් එකකින් ඇල්බම් එකක් නැති වෙන්න ගත්තට පස්සේ ඇත්තටම මං හිතනවා ආටිස්ට්ලාට ඇල්බම් එකක් කරන එක කොස්ට් එක පැත්තෙන් ලොකු බාධාවක් වුණා කියලා ඉස්සර වගේ නෙමෙයි. ඉතින් ඒකත් එක්ක මම හිතනවා දැන් ඇත්තටම මනු කියනවා වගේ අවුරුද්දකටම සමානෙන් අපි හිතමු හොඳටම ජනප්‍රියතල ඉන්න ආටිස් කෙනෙක් කරන්නේ සින්දු 3යි. සින්දු 3ක්. උපරිම සින්දු 3යි වෙන්නේ. මේක ඇත්තටම හොඳ අර අපිට කියන්නේ මේ පොඩි හැරවීමක් පොඩි වේකප් කෝල් එකකුත් වගේ කියලා මට හිතෙනවා. අපි තව වැඩ කරන්න ඕනේ කියලා මේ ගොඩක් තව සින්දු හදන්න ඕනේ, තව නිර්මාණ කරන්න මහන්සි වෙන්න ඕනේ කියලා හිතනවා. මම තව අපි පරම්පරාවක් විදියට, අලුත් පරම්පරාවක් විදියට. දැන් මේ ඔය කතා ඔක්කොම ඇතුලේ දැන් විශාරද නිහාල් ගම්හේවා ශූරින්ගේ නම එනකොට තරුණ සේවා සභාව ඇතුළු ඔය සමස්ත කතාවස්තුම ආයේ මේ කතාවට එන්න ඕනේ. ජාතික තරුණ සේවා සභාව කියන්නේ එක්තරා යුගයක ගායකයන්ගේ තිමිරිකය. නැත්නම් ගායිකාවන්ගේ තිමිරිකය. එතනින් එක දිගට අවුරුද්දට අපි ජනකාන්ත ගායකයෙක් හෝ ගායිකාවක් බලාපොරොත්තු වුණා. මතන චන්දන දීරනාරච්චි කියන්නේත් ඒ එතනින්ම ආපු දෙයක්. ජාතික තරුණ සේවා සභාව ගැන පොඩ්ඩක් කතා කරමුකෝ. මොකද නොදන්න පරම්පරාවක් දැන් ඉන්න පුළුවන්. ඒ කියන්නේ දැන්ට ක්‍රියාත්මකයි. නමුත් මේ සංගීතයේ මහා පෙරලියක් සිද්ධ වුණානේ එතන. ඔව් එතන මේ
ආරම්භයේ ඉතින් අපි මනුමල්ලි මේ මමත් ඒ පාසල් යුගයේදී මේ ජාතික බෙල්ලු සෞන්දර්ය නිකේතනයේ එක ප්‍රෝග්‍රෑම්ස් යනවා ගුවන්විදුලි යනවා රූපවාහිනී සම්මාන අවස්ථාවල යනවා. ඉතින් ඔයගේ දැකලා ඒ නිර්මාණ දැකලා අතන මේ නිර්මාණ වල හැඩය සහ ඒ වෙනම මේ රසයක් තිබුණු නිර්මාණ ගොන්නක් මුල් කාලේ බිහි වුණා. අපේ චන්ද්‍රලේඛා පෙරේරා ගායන වේදිනිය ඒගොම චන්ද්‍ර හෙට්ටිආරච්චි ගායන වේදිනිය නන් ඒ වගේ නිර්මාණ තුලින් අතන ඒ අහලා තමයි මම අපිටත් මේකට ඇල්මක් ආසාවක් ඇති වුණේ මේ බෙලුඩ් සෞන්දර්ය නිකේතන ඇතුළත් වෙන්න. ඉතින් මේ මම හිතන්නේ ඒ යුගයේ ආරම්භය සහ ඊට පසු කාලිනව අපේ යුගයේ දක්වා මේක විහිදෙනවා. ඉතින් ඒ ආයතනය හරහා අපි බිහුණු අය හැටියට සහ බිහි වෙච්ච අය දිහා බලපුවාම මේ වගේ ආයතනයක තියෙන වැදගත්කම සහ වටිනාකම කියන එක මේ මනෝරංගමල්ලි මම හිතන්නේ හරිම මේ පවත්වාගෙන යා යුතු තැන් කියලා එක තමයි කියන්න දෙන්නේ. ඇත්තටම ලංකා පුරා විසිරලා ඉන්න මේ දක්ෂතාවයන් තියෙන මේ ගායනයේ නර්තනය ඉතින් මේ දේවල් කරේ විශේෂ දක්ෂතා තියෙන අයට එන්න මේ එළියට එන්න තෝතැනක් වුණා. හිතන්නේ ඉතින් ඒකේ ඒ වටිනාකමත් එක්ක මම හිතන්නේ ඒ වගේ දැන් රැකෙන්න ඕන. ඉතින් ඒක තමයි මේ මොකද ලොකු ඇත්තටම ඉතින් සේවාවක් කියන එක සේවාවක්මයි. ඉතින් එතකොට විශාද නිහාල් ගම්හෙවා ශූරින් ගැනත් අපි කතාව ගමු. මොකද ඒ නමත් එනවා අනිවාර්යයෙන්ම ඔබේ කතාව සමග ඒක තමයි ශේලි වජයන්ත මේ ගුරුතුමාණන් තමයි මේ ජාතික සංඝ සභාවේ පළමු ගුරුවරයා වෙන්නේ. ඒ කාලේ චන්ද්‍රලේඛා පෙරේරා ගායන වේදිනිය ඒ වගේම චන්ද්‍ර හෙට්ටිආරච්චි ගායන වේදිනිය යනන්නේ සෝමසිරි මැදකර ගායන වේදිනිය යනන්නේ මේ වගේ පිරිස බිහි වෙනා. ඊට පස්සේ පසු කාලේ විජය බණ්ඩාර වැලිතුඩුව මේ ප්‍රින්ස් උදේප්‍රියන්ත ප්‍රින්ස් උදේප්‍රියන්ත අපේ කාලේ සහෝදරේ. ඉතින් දැන් මම ඇතුළත් වෙන්නේ 1990 වසරේ තමයි බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේට. ඉතින් එවකට මේ මෙතන සංගීත උපදේශකතුමා වුණේ විශාරද නිහාල් ගම්මේවස. ඉතින් සර් යට තමයි අපි සංගීතය හැදෑරුවේ. ඉතින් ශර්ලි වයජනස්ගේ සහ නිහාල් ගම්මේවසගේ මේ යුග දෙක තමයි මම හිතන්නේ බෙල්ලුඩ් සෞන්දර්ය නිකේතනයේ බැබළුණු යුග දෙක වුණේ. ඉතින් මම හිතන්නේ කෙසේ හෝ මෙතන නැවත ප්‍රතිනිර්මාණය වෙන්න ඕන කියන ඒ බලාපොරොත්තු සහ එහෙම වුණා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස. හරි සුපුන් ප්‍රාතිහාරී කියන්නේ ඔබේ ගීතාවලියේ ඔබව මේ අද ඉන්න තැනට පත් කරන්න පුදුමාකාර හයියක් දීපු ගීතයක්. මොකද ප්‍රාතිහාරී නැතුව සුපුන් පෙරේරාට වේදිකාවක ඉන්න ගායනා නොකර ඉන්න බැරි තරමක් තියෙනවා. කොහොමද මේ ගීතය හැදෙන්නේ? මොකක්ද ඒකේ ආරම්භය? මම හිතන්නේ මනෝ 2018 19 වගේ කාලේ තමයි මේ ගීතය හැදෙන්නේ. මම නැවත මගේ ග්‍රාමය මතක් කරන්නම් උඩුගම්පල විදිහට තමයි. ඉතින් උඩුගම්පල මතක් කරන්න ඕනේ අපේ වායු සංගීත කණ්ඩායම. ලහිරු පෙරේරත් කෙහෙල් බද්දරු ආසන්න ප්‍රමාණය. ලහිරු අයියා ඉන්නවා පොඩි ළඟ එක බෝඩරේ කියලා අපි කියන්නේ. ඉතින් බ්‍රික් හවුස් තියෙන වායු බ්‍රික් හවුස් තියෙන තොතන. ඉතින් ඔතනට නිතරම යවෙනවා. නිතරන්ට යැවීමේ ප්‍රතිඵලයක් විදිහට හම්බ වෙනවා සේනාංග දිසානායක. ඉතින් සේනාංගයව හම්බෙලා කොහොම හරි වායෝ කරන ෂෝ එකක් මනු අනාගතයේ කියලා. ඒ අනාගතයේ ෂෝ සීරීස් එකේ පළවෙනි ෂෝ එක සුගතදාසේ තියෙනවා. ඒක ඉවරනහම මම සේනාංගය ප්ලේ කරනවා සහ සිං කරනවා ලයිව් ලොකුවට දැකලා තිබුණා. එදා තමයි මට හිතුණා මේ මිනිස්සයාගේ ඇඟේ සෑහෙන මෙලඩිස් තියෙන්න පුළුවන්. ඒ සමහරට යන තැන් එහෙම සිං කරද්දි මාර මෙලඩිස් තියෙන්න පුළුවන්. ඒ වෙලෙන් මම ගිහලා ෂෝ එක කරනවාම සේනාංගය සින්දුවක් කරමුද. ඒ වෙනකොටත් එයා කම්පෝස් කරලා ඒවයි කරලා තියෙන. හැබැයි මට ලොකු දැනුමක් තිබුණේ නැහැ ඒව කරනවා කියලා. ඊට පස්සේ එයා කරමු කිව්වා. ඉතින් කරමු කිව්වට අර එයාගේ වැඩයි ඔක්කොමත් එක්ක සෑහෙන වැඩ යදුනා. ඊට පස්සේ එයා ළඟ තියපු ෆෝන් එකේ නිකන් රෙකෝඩ් කරලා තිබ්බ හම් කරලා තිබ්බ මෙලඩි දෙකක් කිව්වා මට. එකක් තමයි ප්‍රාතිහාරි අනේක මොකක්ද කියලා දැන් මට මතකත් නැහැ. කොහොම හරි මේ දෙකෙන් මේක මම පික් කරගත්තා. ඊට පස්සේ වචන ලියන්න කෙනෙක් ඕන වුණා. අපි සෑහෙන නේ වචන ලියන්න මේකට කවුද දන්නේ. ඒ දවස්වල ඊට පස්සේ අපිට ශිහාන් අයියා තමයි අපි දෙන්නම ඊට පස්සේ කතා කරලා එකගතාවයට ආව. ශිහාන් අයියාට දුන්නා මෙලඩි එකට තමයි ශිහාන් අයියා වචන ලිව්වේ. ශිහාන් ගල හිටියාව. ඔව් මතක් කරනවා ශිහාන් අයියාත් ආදරෙන්. ඒ කියන්නේ වැඩ කරන ලේසිම ෆ්ලෙක්සිබල්ම ලිරිසිස්ට් කෙනෙක් ශිහාන් අයියා. ඉතින් කියන විදිහට අපිට චේන්ජ් කරලා හැමදේම හදලා දුන්නා. කොහොම හරි මියුසික් වීඩියෝකුත් ඒ දවස්වල පුළුවන් විදිහට කරගෙන ඉන්ඩස්ට්‍රි එකට ආපුම කාලේ
යාළුවෙකුගේ සපෝට් එකෙන් ඉතින් ওই විදිහට තමයි ওই ගීතේ ටීම් එකේ ඉන්නේ ප්‍රධාන වශයෙන් ගත්තාම මනු හරියටම කිව්වා වගේ මගේ ඇත්තටම කැරියර් එකේ ලොකු හැරවුම් ලක්ෂයක් ප්‍රාතිහාර්ය කියන්නේ ගොඩ දෙනෙක්ගේ රසිකාදරය හම්බුණා. අද චන්දන අයියාවත් තම කිව්වේ මල්ලියෝ සින්දුව මැරෙන්නේ නැහැ කියන එක තමයි ඔහුගේ වචන වලින් පිටුවදී. ඉතින් මේ වගේ අත්දැකීම් තියෙන ප්‍රවීණයන්ගෙනුත් ගොඩාක් පැසසුම් ලැබෙන ගීතයක් ප්‍රාතිහාර්ය කියන්නේ. අර මනු ඉස්සලා මොකක් හරි මෙන්ෂන් කරා මට මතකයි. සමහර ගිග්ස් වලට මම ගියාම සමහරට බයිලා කිව්වට පස්සේ මට මේ සින්දුව කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. සමහරට ප්‍රාතිහාර්ය ඕන තරම් ගන්න පුළුවන්. ඒ කාඩ් එක වැඩ. සමහර ගොඩ දාන්න අමාරුනේ බයිලා ගහලා මිනිස්සු ඒ වගේ තැනකින්. ඉතින් මම ඒ වගේ මේ සින්දුව කියලා තියෙනවා. ඉතින් මම හිතනවා වාසනාවක් තියෙන්න ඕනේ මේ වගේ ගීත තමන්ගේ ගීතාවලිය අතරට හම්බෙන්න. ඉතින් මේකට සම්බන්ධ වුණු සියලුම දෙනාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ වෙලාවේ. අපේ ආදරණීය හිතවතුන් සේනාංග ශයන් අයියා සුපුන් එකතු වෙලා කරපු ගීතේ අද බලමු. අද තියෙන විශේෂත්වය තමයි චන්දන ලියනාරච්චිගේ මේ සුන්දර අපූරු හඬ එකතු වුණාට පස්සේ මේ ගීතයේ තියෙන රස අපි අද බලමු. ප්‍රතිහාරි නුරාගෙන මීන දැසේමවා ආශා රූපසාරි මෙවී පේන චන්ද්‍ර ශෝභාරසේ පාන මනාශා රතා පාන හිත පැහි සෝවා ගේනා ප්‍රතිහාරි නොරාගෙන මීන දැසේ මම ආශා රූපසාරි මෙවී පේන චන්ද්‍ර ශෝභාරසේ පාන මන ආශාලට පාන හිත පැහි සොබා ගේන සිත පාරා පැසිනා සීමානේ සිතා ඉඟිපාන දැසිනා සිහිනයායේ සරා මහා එනවාදෝ මවා සේයා ප්‍රේමහීනේ සෝබා රැගෙන නිමනේ නාකාරණ ඡායාරුමවා නිතුපේන රැදිවා සිහිනයායේ සරමා එනවාදමවා සේයා ප්‍රේමහීනේ සොබා ගේන ප්‍රතිහාරි නුරාගෙන මීන දැසේමවා ආශා රූපසාරි මෙවී පේන චන්ද්‍ර ශෝභාරසේ පාන මන ආශා රටා පාන හිත
හිත පැයි සෝපාගේන මන ආශාරට පාන හිත පැයි සෝපාගේන හිත පැයි සෝපාගේන ප්‍රේමහීනි සෝපාගේන හෙට සමාජ මාධ්‍යයේ ඉන්න ඒ වගේම මහා මාධ්‍ය නරඹන බොහෝ දෙනෙක්ට මේ වැඩසටහනෙන් පසු කතා කරන්න දෙයක් තියෙනවා. ප්‍රාතිහාරී චන්දන ලියනාරච්චි සමග සුපුන් පෙරේරා. නිතර අහන්න මොකද මේක මේ අලුත් පරම්පරාවේ ගීතයක්නේ. ඒ ගීතයට ඔබේ මේ හඬ එකතු වුණාට පස්සේ එන රස හරි වෙනස්. ඒක හරි අපූර්වයි. මේ වැඩසටහන් වල තියෙන විශේෂත්වයත් සහ සුන්දර භාවයත් ඒකම තමයි. දැන් මේ චන්දන ලියනාරච්චි කියන ගායකයා හුළඟ වගේ හැමතැනම තියෙනවා. ඒක සාමාන්‍ය ලංකාවේ නිකන් එදිනෙදා සිදුවන සිදුවීම් වගේම ඔබ හැමතැනම ජනප්‍රියයි. ඔබේ ගීත ඇහෙනවා, ඔබේ ගීත තියෙනවා. ඔබ දන්නෙත් නැතුව ඇති මේ තරමටම ලංකාවේ පුරා කොතරම් ඔබේ ගීත එක දවසක් ඇතුළත වාදනය නැත්නම් මේ අසන්න හම්බ වෙනවද කියන කාරණාව. කොහොම වුණත් දැන් හැබැයි ඔබේ මේ ඔබ විශේෂම මාධ්‍ය සමග හෝ සමාජ මාධ්‍ය සමගම ලොකු ගනුදෙනුවකුත් නැහැ. අපි ඇත්තටම මේ පවුල් තොරතුරු අපි මේ මම සාමාන්‍ය අහන්නෙම නැති කාරණා ටිකක් ඒක මට අද හිතුණා චන්දන අයියාගෙන් දැනගන්න ඕනේ පොඩ්ඩක් මේ ගෙදර දොර කොහෙද පදිංචිය කොහොමද ඒ කටයුතු අපි පොඩ්ඩක් ඒක ගැන කතා කරමුකෝ මම කවදාකවත් අහන්න නැති ප්‍රශ්නයකට මට අහන්න හිතුණා මොකද ඔබගේ එහෙම එකක් හොයාගන්න බැරි ඉඳා ඔව් මලි මම ඇත්තටම අර වගේ මම දැන් මේ මගේ සංගීත ජීවිතය ගැන තමයි මම ගොඩක් වෙලාට කතා කරන්නේ සහ කතා කරන්න කැමතියි. දැන් මේ කියන්නේ මේ ඔය ප්‍රශ්නට උත්තර නොදෙනව නෙමෙයි. කවර වගේ මේ බිරිඳ නදේශිකා ශ්‍රී දේවි මේ නර්තන වේදිනිය. ඉතින් මේ පුතා යන් චන්දේව් එයාට අවුරුදු 12යි තාම. ඉතින් පදිංචිය එතකොට මේ පදිංචිය මම කුලිය පිටින් මගේ ගම. එතකොට බම්බල පිටියේ තමයි බිරිඳගේ ගම ගෙවල්. ඉතින් දෙපැත්තෙම ඉන්නවා. ගමිත් ඉන්න එනවා. කොළඹත් ඉන්නවා. දැන් සාමාන්‍යයෙන් ඒතර මේ දැන් ප්‍රසංග සමග ඔබේ දිනචර්යාව ඒ සමස්තය ඇතුළේම කාලය ගෙවිලා යනවා. ප්‍රසංග වලට යනවා එනවා. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම දැන් ලංකාවේ ගායකයෙක්ට අපි කියන්නේ සීසන් තියෙනවනේ. අවුරුදු කාලේ ලඟ වෙනකොට නැත්තම් ඊට පස්සේ ආපු එහෙම ඒ කාල පරාසයන් වල ගෙදර ඉන්න වෙලාවක් හම්බ වෙනවද? ඔව් මම මෙහෙමයි දැන් ඇත්තටම අවිවේකී ජීවිතය තමයි කොහොම වුණත් ඉතින් නිදහස හම්බෙන්නලාට ඒ පවුලේ තාත් එකතු වෙලා එහෙම සතුටින් සහ නිදහසේ ඉන්නවා. ඉතින් සමහරට වැඩ තියෙන වෙලාවල් වලදී අතරම හරිම අවිවේකී. ඉතින් ඒකට මට බිරිඳගෙන් ලොකු සහයෝගයක් සහ අවශ්‍ය කරන මේ ඉඩකඩ මේ සලස්සලා තියෙන්නේ මම ඇත්තටම නිදහස් කරලා තියෙන්නේ මේ මගේ රැකියාව සහ සමගින්. කියන්නේ මොකද පුතාගේ වැඩත් ඇත්තටම මේ 100%ක්ම වගේ එයා තමයි කරන්නේ. ඒවත් එක්ක මේ මට ඒ පූර්ණ නිදහස් දීලා තියෙනවා. ඉතින් කෙසේ හෝ මේ කාර්ය බහුල වෙනකොට ඒක දිගට සමහරලාට මේ මොකද දැන් අපේ මේ සංදර්ශන විතරක් නෙමෙයි අනිත් හැම දෙයක් පවුලේ අනිත් අයගේ දේවල් සහ අසල්වැසියන්ගේ මේ ගම්ම හැම දෙයක් ගැනම මේ එකතු වෙලා එනකොට ඉතින් ඇත්තටම නිදහස කියන එක ගොඩක් අඩුයි. ඒ වුණාට ඉතින් කොහොම හරි නිදහසත් හොයා ගන්නවා. පවුල සහයි තුලත් සතුට නිසා හොඳින් ඉන්න උත්සාහ කරනවා. වැඩ කටයුතු ඒ විදිහට කරගෙන යනවා හොඳින්. පුතා සංගීතයේ පැත්තට ඔව් සංගීතයේ පැත්තට මේ අතන වෙස්ටර්න් මියුසික් දැන් කියන්නේ ඉගෙන ගන්නේ. පාසලේ බටහිර සංගීත ඉගෙන ගන්න. ඉතින් ගායන සාමාන්‍යයෙන් කියන්නේ සෑහෙන දුරට පුළුවන්. නමුත් ඉතින් හැබැයි එයායි දැන් වෙස්ටර්න් මියුසික් පැත්ත හොඳට කරගෙන යනවා. ඒ කොහොම කළත් එයායි අවශ්‍ය මේ දක්ෂතාවය සහ එයාට යන්න පුළුවන් පාත් එක මොකද්ද බලලා ඒ පැත්තට උදව් කරනවා. ඔව්. සුපුන් දැන් මේ අපි මේ මාධ්‍ය ගනුදෙනුව කියන කොටසට මෙමු. සහ දැන් ඔබත් මේ රියැලිටි කරණය
කියන වේදිකාව රියලිටි වේදිකාව ඔබටත් උරගා බලපු කෙනෙක්. මම හිතනවා ගායකයෙක් හැටියට ගත්තහම ඒකේ පොඩි යහපත් ස්වභාවයක් මම දකිනවා. එකක් තමයි තැනකට තරග කරන්න නැත්නම් තරග කරනට වඩා මං කියන්නේ ගායනයේ පැත්තේ මූහත් කරගන්න ඒ ගමන ඇතුළේ එන්න ඔබට ඒ අවස්ථාව ලැබිච්ච කෙනෙක්. අපි එතන කතා කරමු. මේ තරගකාරීත්වයේ වේදිකාව ඇතුළේ ඔබ ගත්ත අත්දැකීම් ප්‍රමාණය අද ඔබට මං හිතනවා රුකුලක් වෙලා ඇති. අනිවාර්යෙන්ම මනුව මං හිතන්නේ මේ ලබන පන්නරය තමා විශාල වශයෙන්ම ඒ කියන්නේ අපි විශාල මාධ්‍ය එක වැඩ කරලා ඊට පස්සේ මේ වගේ දේවල් වල වැඩ වෙන හැටි ඊට පස්සේ මාධ්‍ය ශාස්ත්‍රයේ දැවැන්තයෝ එක්ක අපිට උරෙන් උර ගැටමින් වැඩ කරන්න හැබෙන අවස්ථාව ඒ හරහා හැදෙන අපි කියන්නේ නෙට්වර්ක් එක සම්බන්ධතාවයි ගොඩාක් වැදගත් වුණා මගේ මේ ගමනේ මම මේ ඉන්ඩස්ට්‍රි එකේ ඇවිල්ලා තියෙන දුරත් එක්ක විශේෂයෙන්ම මනු කියපු කාරණේ අනිවාර්යයෙන්ම තියෙන අපි යම්කිසි විදිහට තරඟකාරී වෙද්දී අපි අපේ ස්කිල් සෙට් එක තව හොඳට වැඩි දියුණු කරගන්න ෂාප් කරගන්න අපි මහන්සි වෙනවා. අපි කාලයක් ඒක වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් ඒක ආධුනිකයෙක් විදිහට ඒකට වැඩ කරද්දී වෘත්තීය මට්ටමෙදී පුදුම විදිහට ඒක උදව් වෙනවා. ගායකයෙක් විදිහට මට ඒකට උදව් වෙලා තියෙනවා. ඉතින් ඔව් මම හිතන්නේ මේ වෙනකොට අපි රියැලිටි කරණය ගත්තොත් දැන් අපි ඔක්කොම සියලුම මාධ්‍ය රියැලිටි කරණේ ඉන්නවා. අද අපි අපේ ඉන්ඩස්ට්‍රි ගත්තොත් මේ වෙනකොට ඉන්ඩස්ට්‍රි එකේ ඉහළම තැන්වල ඉන්නවා. රියැලිටි වලින් ඇවිල්ලා හැබැයි තමන්ගේ මනනතාවකින් තමන්ගේම ස්වතන්ත්‍ර නිර්මාණ වලින් මේ වෙනකොට ඉහළම තලයේ ඉන්න ආටිස්ලා කීප දෙනෙක් සෙට් එකක්ම ඉන්නවා. සුපුන් රියැලිටි කලාවේ එහෙම රියැලිටි වැඩසටහනක හිටිය කියලා එහෙම බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දන්නේ මාව දන්නේ ඔරිජිනල්ස් වලින් තමයි. ඔරිජිනල් වලින් තමයි දන්නේ. මම අපි දන්න හින්දා ඒ අපි එක දන්නවා ඒකෙන් ආපු මෝහත්භාවය. මොකද හේතුව ගායකයෙක් හැටියට ඒ ගත්ත පන්නරය. නමුත් සුපුන් අපි දැනගන්නේ තමන්ගේ නිර්මාණ වලින්. ඒක තමයි වැදගත්කම. හිතන්නකෝ මේ රෑ කවි සීපද ඇසුනොත් අපි කවි සීපද අහමු මේ රස වෑහෙන රෑ. පද ඇහෙන හෙත කුරහන්වල් පිපෙන රැට සරසඳ පිමාතුරකි ගයාවී වලාපෙළ අඳුර ළඟ ඉකි බිඳීවේ මල් පිපුණට පාට පාට අසරණ වූ මගේ දැස නිදියහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නෙතු කඳුලැලි සැලේවී පැලදොර ළඟ සිරියාවට වහන්සිලෙන් ඔදුටුවරුව පැලදොර ළඟ සිරියාවට එරුකුමරුට අතවනන්න හදනවා ඉපානගෝ තරහවෙන්න හිතෙනවා කියයි හිතේ ඇති හාලය අදරේ වස්දඬුරවය කියයි හිතේ ඇති හාලය තරුබල් සිපගෙන එන පෙම් සිහිනයේ නැලවියම් සංකා හැර ප්‍රේමියේ කවිසිපද ඇහෙන ඇත කුරහන්මල් පිපෙන රැට සරසඳ පිමාතුරකි ගයාවී වලාපෙළ අඳුර ළඟ ඉකි බිඳීවේ මල් පිපුණට
පාට පාට අසරණ වූ මගේ දැස නිදියහනට මල් සුවඳක් නොවේවි හිතේ දුකට නැතු කඳුලැලි සැලේවි රසමැද රසයක් මුසු කළ ටොෆියක් බයිලේඩි චොකෝමින්ට් මතක හිටින රස රසකට මැදිවෙන්න ජනතාවගේ ගායකයෙක් වෙනවා කියන කාරණාව ජාතික මට්ටමට එනවා කියන කාරණාව අපි දකින්නේ මේ චන්දන අයියලාගේ කියන්නේ ඒ ගීත නැති තැනක් නැති තරම් සාමාන්‍ය මහජනතාව අතර කොහේ ගියත් අපිට ඒක ආයාසයෙන් තොරව අහන්න හම්බ වෙනවා. ඒක ඉල්ලලා දාන්න දෙයක් නැහැ. දැන් හිතන්න මේ මෙතුමාගේ ගීත ටික ගත්තොත් එහෙම දවසකට ලංකාව ඇතුලේ කී තැනක අපි අහනවා ඇතිද? බොහෝ දෙනෙක් රස විඳිනවා ඇතිද? කවිසීපද ඒ වගේම ගීතයක්. බොහෝ දෙනෙක් ආදරය කරනවා මම හිතනවා ප්‍රසංගික වේදිකාවෙත් ඉල්ලීමක් තියෙන දැඩි ඉල්ලීමක් තියෙන ගීතයක්. මේ ගීතය හැදිච්ච තැනත් අපි කතා කරලා මේක. ඔව් මල්ලි මේක මේ ගීතයත් 1999 වසරේදී ලිය තමරාමල වගේ ඒ ගීත එකතු වෙන තමයි මේ එකතු වෙන්නේ. මේ ගීතයත් රචනා කළේ චන්න ජයනත් අයියා ඊට පස්සේ සංගීතත් කළේ ජයශ්‍රී අමරසේකර. ඉතින් මේ දෙදෙනාම මට හරි වැදගත්. ජයශ්‍රී අමරසේකර කියන්නේ මගේ ජාතික තරුණ සභාවේ බෙල්ලුරු සෞන්දර්යනිකේතනේ මගේ සමකාලීනෙක්. අතරම ඔහු සංගීතවේදියෙක් හැටියට හරිම දක්ෂයෙක්. ඔහු බොහෝ නිර්මාණ කරලා තියෙනවා සාශිකානි සංසලා ගායන වේදිනිය වෙනුවෙන්. ඒ වගේම තවත් බොහෝ ගායන ශිල්පිනියන් වෙනුවෙන් ගීත නිර්මාණ වලින්ම දවසක් ගෙවන්න පුළුවන් තරම් නිර්මාණ ප්‍රමාණයක් ඔහු කරලා තියෙනවා. ඔහු කරලා තියෙනවා. මම හිතනවා ලංකාවේ වෙනම ඔහු ගැන අධ්‍යයනය කරන්න ඕනේ. මොකද ඔහු හදලා තියෙනවා බොහොම ජනප්‍රිය ගණයේ නිර්මාණ ගොඩක් හදලා තියෙනවා. ඔය ඇත්තටම ඔහු මේ මං වෙනුවෙන් ගීත ගණනාවක් සංගීතත් කරලා තියෙනවා. කවි සීපද ගීතය තමයි ජයශ්‍රී අතර මං වෙනුවෙන් නිර්මාණ කරපු පළමු සංගීත නිර්මාණ කරපු පළමු ගීතය. ඉතින් ඊට පස්සේ මේවලම් මොකටද සිතුවිලි ගංගා මේ වගේ සමා වෙන රත්තරනේ තව අපි අද ගායනා කරන ගීතයක්. ඒ වගේ ගීත බොහොමයක් මම නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම චන්න ජයනත් අයියා චන්නය ගැනත් විශේෂයෙන් සඳහන් කරන්නට ඕන. චන්නයත් මගේ මේ ගායන ජීවිතයේ මගේ ගමනේදී ගොඩක් මට උදව් කරපු කෙනෙක්. කියන්නේ ඔහු අද මේ වෙනකොට ජීවිතුන් අතර නැහැ. ඉතින් අතරම නමුත් ඒ චන්න ඇතුළේ තිබිච්ච මිනිස්කම සහ ඒ ඔහු තුළ තිබ්බ සහෝදරත්වය මට ඇත්තට මට ඒක කවදාවත් අමතක කරන්න බෑ. අමතක වෙන්නේ නැහැ. මේ මොකද මේ මගේ මේ නිර්මාණ මේ කරද්දී අතර මේ නිර්මාණ මේ අපි කරගෙන යද්දී මේ අතර වැඩ කිරීමේදී ගොඩක් මට උදව් කරපු මේ කෙනෙක් චන්න. ඉතින් ඒ සහයි දැන් ඔහු කරපු නිර්මාණත් බොහොමයක් තිබෙනවා මේ මං වෙනුවෙන්. ඒ හැම දෙයක් එක්කම ගත්තාම මේ නිර්මාණ විතරක් නෙමෙයි උතර හොඳ මිනිස්කමක් සහ සහෝදරත්වයක් තිබුණා. ඒක ඇත්තටම ඉතාම අගය කරනවා සහ ඉතින් ඔහු ආදරින් සිහිපත් කරනවා මේ දෙදෙනාම. දැන් මේ ඔක්කොම ජනප්‍රිය ගීතනේ දැන් ඔබේ තරාදීට අනුව පොඩ්ඩක් පල්ලෙහා තියෙන්න පුළුවන්. නමුත් මේවා අපිට අනුව සද්දන්ත ජනප්‍රිය ගීත. ඒ ගීත හැදෙනකොට මේක දුවයි කියන සුවඳ දැනලා තියෙනවද? ඒ කියන්නේ මේක නම් අනිවාර්යයෙන් මෙයයි. එහෙම හිතෙනවද? ගීත ගොඩක් හදනකොට ඒක තියෙනවද? ඔව් මේ කවිසිය පද ගීත ගැන මගේ බලාපොරොත්තුවක් තිබුණේ ඇත්තටම. හොඳ ඇත්තටම මේක හරි හොඳ කාරණාවක් ඔයා මතු කළේ. කියන්නේ මේ දැන් ඔය ඒ ගීත නිර්මාණයකතුයේ සුවඳතියා මාළඟ ගීතය, කවිසිය පද ගීතය, ප්‍රේමයලව ගීතය, පමා වැඩි මේ ගීත ගැන මගේ ඇත්තට මට දැනුණා. ඇත්තටම දැන් විශේෂයෙන් මේ කවිසිය පද ගීතය මේ නිර්මාණය වෙද්දිම ඒක බොහොම හරිම ආසයම ගායනා කරපු ගීතයක්. ඉතින් මේක ජනප්‍රිය තලයට මතුවෙයි කියන බලාපොරොත්තු තිබුණා. අපූරුයි. මොකද්ද අතරින්න ඕනේ කියලා තමයි සුපුන් අපිට හිතන්න තියෙන්නේ. ඒ තවනට මේ ගීතාවලිය පෝෂණය වෙලා තිනවා. සුපුන් දැන් මේ මෑත කාලේ මම දැකපු අලුත් දෙයක් තියෙනවා. අර ප්‍රාසංගික වේදිකාවක් තියෙන ගමම් බොහෝ විට මේ අර ගෘහස්ත ප්‍රසංගවල තිබ්බ ආකෘතියේ එලිමහන් ප්‍රසංග බිහි වෙලා තියෙනවා. කියන්නේ වේදිකාවත් සමග
අසුන්ගෙන ගීත අහන එලිමහන් ප්‍රසංග කලාවක් බිහි වෙලා තියෙනවා. දැන් ඔබ ඒකේ ඉන්න පුරුකක්. අපි ඒ අත්දැකීම ගැන කතා කරමු. අනිවාර්යෙන්ම මේ දැන් ඉස්සර ගත්තොත් ප්‍රාසංගික වේදිකාවේ මුල් අධීරයේ තමයි අපි කියන්නේ හදවතට දැන්න ගීත ගායනා කරන කීප දෙනෙක් හරි ඉන්නේ. එතනින් එහාට තියෙන පොඩ්ඩක් අවශ්‍ය කරන ඒ ජවය දෙන අනිවාර්යයෙන් මේ ක්‍රියාවලියක්නේ. ඕ නෑ මනු හරියට මේක මේ කිව්වා ඒ කියන්නේ ගෘහස්තව තිබුණ ඒ විඳින්න තිබුණු ඒ ප්‍රේක්ෂකාගාරය දැන් ඒකම එලිමහනේ නිර්මාණය වෙලා තියෙන. මං හිතන්නේ මේ නිර්මාණය වුණ එලිමහන් ඔය ප්‍රසංග සංස්කෘතියේ මේ પરම්පරාවේ මං හිතන්නේ අපිට තමයි මුලින් මේක අත්දකින්න හම්බුනේ. මනුත් ඉන්න අපිත් එක්ක එතන. ඉතින් මං නාදගම කියන්නේ ලංකාවේ මං හිතන්නේ ප්‍රසංග කලාව වෙනස් කරපු ප්‍රසංගයක්. ඉතින් මම හිතන්නේ මේ නාදගම ප්‍රසංගයත් එක්ක තමයි ගොඩක්ම මේ එලිමහන් අපි කියන්නේ මිනිස්සෙක්ට ඇවිල්ලා වාඩි වෙලා හරියට අහන්න පුළුවන් සින්දු විඳින්න පුළුවන් විදිහේ ඒ කියන්නේ අපි සමහරට නිකුත් කරලවත් නැති ගීතයක් පවා බයනතෝ කියන්න පුළුවන් වේදිකාවක් නිර්මාණය වුණා මේ වගේ ප්‍රසංගත් එක්ක. ඉතින් වාසනාවකට වගේ මම ඇතුළු තව මගේ සමකාලීන මිත්‍රයෝ ටික ගීත කරගෙන මෙහෙම එද්දිම තමයි මේ වගේ ප්‍රසංග සංස්කෘතියක් ඇති වෙන්නේ ලංකාවේ. ඉතින් මේ සංස්කෘතිය ඇතුලේ අපිටත් අපි කරන වැඩේ හොඳටම විඳිමින් අපේ ස්වතන්ත්‍ර නිර්මාණ වලින්ම විතරක් හරි අපිට ගායනා කරලා අපිට හොඳ ඒකෙන් අපිට තවත් හොඳ අපිට එතනින් ඉන්ස්පයර් වෙනවා. ඒ කියන්නේ අපි තව මේ වගේ වැඩ කරොත් අපිට මේක තව සෑහෙන දුරක් කරා යන්න පුළුවන් කියන එක. ඉතින් අර ෂෝට් කට්ස් හොයන්න නැතුව පොඩ්ඩක් වැඩේ ඇතුළට බැහැලා සාමාන්‍ය පොඩි ඩෙප්ත් එකක් තියෙන ගැඹුරක් තියෙන වැඩ කරන්න අපිව පොළඹවන්න සෑහෙන සාධක වෙච්ච කාරණාවක් තමයි මේ ප්‍රසංග සංස්කෘතිය මනෝරංග මතු කරපු. ඉතින් ගොඩක් සතුටුයි. තාමත් මේ ප්‍රසංග සංස්කෘතිය මම හිතන්නේ ඉදිරියටත් අපි එකතු වෙලා ඒක සෑහෙන දුරට අරගෙන යයි කියන විශ්වාසය මට තියෙනවා. සහරි අපූර්වට දැන් අද වෙනකොට මේ අයියේ මේ චන්දන අයියේ මේ ප්‍රසංග මේ ආකෘති රසක් බිහි වෙලා තියෙනවා. එලිමහන් ප්‍රාසංගික ප්‍රසංග ටික යනවා, ගෘහස්ත ප්‍රසංග ටික තියෙනවා. ඊට අමතරව මේ වගේ ගෘහස්ත හැඩේ එලිමහන් ප්‍රසංග කලාවක් තියෙනවා. ඒ වගේම අපි බටහිර සංගීතයත් එක්ක තියෙන ඩිනර් ඩාන්ස් ඒ වගේ ආකෘති වැඩ ටික තියෙනවා. අද වෙනකොට මේ ප්‍රේක්ෂකයා තමන්ගේ රසඥතාවය අවබෝධ කරගෙන. ඒතර අපි කියන්නේ EDM පැත්තේ ඉලෙක්ට්‍රික් මියුසික් වල කොන්සර්ට් වෙනම ඇවිල්ලා තියෙනවා. ඔවුනුත් තමන්ගේ ආයුතු කලාපය අවබෝධ කරගෙන ඒ කුලකයන් වලට එකතු වෙලා හරි අපූර්වට ඒවා විඳගෙන කරගෙන ඉන්නවා. මම හිතන්නේ ඒක හොඳයි. කියන්නේ අපි කියන්නේ ශේෂ්ත්‍රයක් හැටියට ගත්තොත් එහෙම හොඳ දියුණු තත්ත්වයක්. මනු මතු කරපු જાති ඔක්කොම ෂෝස් එකම දවසේ කොළඹ තිබ්බත් ඔක්කොටම සෙනගක් තියෙනවා. සෙනග ඉන්නවා. දන්නේ නැවද කියලා ඉන්නවා. ඉන්නවා. ඒ කියන්නේ මේ මට හිතෙන්නේ ප්‍රේක්ෂකාගාරය දැන් තමන්ගේ රසඥතාවය අඳුරගෙන. අර අදාළ නැතිකට ගිහලා බැන බැන ඉන්නවට වඩා නෑ. මට ඒක හරියන්නේ නැහැ. මම යන්න ඕනි මේ වර්ගයට. මම යන්න ඕනි මේ වර්ගයට. ඒ වගේ හරි අපූර්ව තැනක්. නිල් වන ලන්දේ ගැනත් අපි කතා කරගෙනම යමු. මොකද මේ හැම ගීතයකම මුල් නිර්මාණකරුවන් අග යන්න ඕනේ. ඒක අතිශය වැදගත් කාරණාවක්. මෙතරම් ජනකාන්ත නිර්මාණ කරපු ඔවුන් ගැන කතා නොකර යන්න බෑ. නිල් වන ලන්දේ ගීතය ඇතන විශේෂ ගීතයක් මගේ ගීත එකතුවේ තියෙන. මේ ගීතය රචනා කළේ ධර්මරත්න පෙරේරා අයියා. සංගීතත් කළේ ප්‍රවීණ සංගීතවේදී මහින්ද බණ්ඩාරయ్య. මේකේ මනෝරංග මල්ලි මේ විශේෂ වුණේ මේ මහින්ද අයියා ඉස්සරලා මේ ට්‍රැක් එක තමයි ඉස්සරලා මේකේ හැදුවේ. මේ ගීත එකතුවට මහින්ද අයියා නිර්මාණ දෙකක් කළා. ඉතින් එකක් මේ වචන කලින් ලියලා තිබුණා. මේ නිල්වන් ලන්දේ ගීතේ ට්‍රැක් එක තමයි මුලින් කරේ කරලා කොමරි දවස් දෙකක් තුනක් ඇතුළත වගේ මේක වොයිස් කරන්න මේ අවශ්‍යතාවය තිබුණා. ඊට පස්සේ ඇත්තටම මේ ධර්මරත්න පෙරේරාට තමයි මේක බාර දුන්නේ. මේ ධර්මරත්න අයියා මේ ඒක ඇත්තට මේ ට්‍රැක් එක මේක අහලා මේක තේරුම් අරගෙන මේ දවස් දින දෙකකින් මට මේක ලියලා දුන්නා. ඉතින් ඇත්තටම මේ ගීතය ගැනතර කලින් සඳහන් කරා වගේම මේ මනෝරංග වල්ලි මගේ බලාපොරොත්තු තිබුණු ගීතයක් තමයි. නිල් වන ලන්දේ තවත් ජනකාන්ත ගීතයක් අපි හමු. මේ සුසංයෝගය ඒකට දෙන අලුත් අර්ථකථනය. නිල්වන ලන්දේ හෙල්ලිපනෙල්ලි සුවඳ
සුවඳ ආදරයේ මිලින වී සැඟවේ වස්සානේ ආයෙත් එන්නේ කවදාවත් අප හමුවන්නේ වස්සානේ ආයෙත් එන්නේ කවදාවත් අප හමුවන්නේ මගේ කැලෑමලේ නිල්වන ලන්දේ වෙල්ලිපනැල්ලි සුවඳ ආදරයේ මිලින වී සැඟවේ තනියානේ නැත නිදි නොෙන්නා මල් පිපිලා සුවඳක් දැනින්නේ කවියක්සේ සුළඟට ගියාදෝ වස්සානේ ආයෙත් එන්නේ කවදාවත් අප හමුවන්නේ වස්සානේ ආයෙත් එන්නේ කවදාවත් අප හමුවන්නේ මගේ කැලෑමලේ නිල්වන ලන්දේ වෙල්ලිපනැල්ලි සුවඳ ආදරයේ මිලින වී සැඟවේ තහනම්දු ප්‍රේමය නපුරුදු මංගොලාවී පිම්මග පෙනෙන්නේ කුල්ලනේ මගේ දුක ඇසේදෝ වස්සානේ ආයෙත් එන්නේ කවදාවත් අප හමුවන්නේ වස්සානේ ආයෙත් එන්නේ කවදාවත් අප හමුවන්නේ මගේ කැලෑ මලේ නිල්වන ලන්දේ වෙල්ලිපනැල්ලි සුවඳ ආදරයේ මිලින වී සැඟවේ නිල්වන ලන්දේ වෙල්ලිපනැල්ලි සුවඳ ආදරයේ මිලින වී සැඟවේ වස්සානේ ආයෙත් එන්නේ කවදාවත් අප හමුවන්නේ වස්සානේ ආයෙත් එන්නේ කවදාවත් අප හමුවන්නේ මගේ කැලෑමලේ My Lady Presence දෙරණ යුගාත්‍රා. ඊළඟට අපි ගන්න ගීතය ගත්තොත් එම සුපුන් මෑත කාලේ මම සුපුන්ගේ වෘත්තීය ජීවිතය දිහා බලාගෙන ඉන්න කෙනෙක් හැටියට වෙනම තුරුම්පුවක්. මගේ දුවේ කියන්නේ මේ වෙලාවේ අලුත් පරම්පරාවේ මේ ශානරය තුල ඉන්න කෙනෙක් සාමාන්‍යයෙන් ගන්න නැති මාතෘකාවක්ද මන්දා. නමුත් සුපුන් එකට අත තියෙනවා. ඒක අතිශය සාර්ථක වෙනවා. මොකද මමත් පියෙකු හැටියට දුවෙකු පියෙකු අතර තියෙන මේ මොකද්ද හරි අමුතු බැඳීම ඒක හරි වෙනස් කතාවක්. ඒක අර අපි කියන්නේ තව එක දවසක් හරි වැඩිපුර හුස්ම ගන්න ඕනි කියලා හිතෙන කාරණාවක්. මේ ගීතෙට ගියේ. ඇත්තම මේක නම් එහෙම කියන්නේ මේ වගේ සංවේදී තැනකට අත තියන්න ඕන කියලා හිතලාම එහෙම සරසුමක් ඇතුව කරපු දෙයක් නෙමෙයි. හැබැයි ඒ මනෝ කියපු ඒ තාත්තා දුව කියන ඒ අපි හැමෝටම නොතේරෙන මොකක්දෝ මන්දයි අසීමිත බැඳීම නිසාමද මන්ද මාව ගායකයෙක් විදිහට ඒ සංවේදී මාතෘකාව හරහා මේ ගීතය හරහා ගායක විදිහට මාව සෑහෙන ඉහළට ඔසවා තැබුවා කියලා මට හිතෙනවා මෑත කාලේ ගායකයෙක් විදිහට මාව. ඉතින් ගීතය මේක ටික කාලයකට පෙර නිර්මාණය වෙලා තිබ්බ ගීතයක්. ඉතින් එතකොට මතක් කරන්න ඕනේ අපේ දිනේෂ් ගමගේ, නිසල් ගමගේ, අමිත් ගුරු මේ සුසංයෝගයෙන් නිර්මාණය වෙලා දිනේෂ්ගේ තනුව, නිසල්ගේ පද රචනය, අමිත්ගේ සංගීතය. ඉතින් මේ තුන් දෙනා හදලා පොඩි ගබඩා කරලා තිබ්බ ගීතයක්, පොඩි ඩමි වර්ෂන් එකක් හදලා තිබිලා අපි මනුත් හිටියා මේ සංවාදයේදී. ඒ වගේ දවසක මට මේක පෙන්නනවා. ඉතින්
මම කැමති නෑ මොකද ඇත්තට මේ ටික හරි ලස්සන මෙලඩියක් වචන හරිම සංවේදී එතකොටත් මම ලොකුට මම ඉතින් තාත්තගෙන එන්නේ මේ තාම ඒ නිසා මම එතකොටත් එච්චරම හිතුවේ නෑ මේක මිනිස්සුන්ට මෙච්චර අපි කියන්නේ දැනෙයි කියන එක ඇත්තටම හිතුවේ නෑ හැබැයි වැඩේ කරද්දි මට පොඩ්ඩක් තාත්තා කෙනෙක් වෙන්න උනා සින්දුව සින් කරද්දි සහ මේකේ මියුසික් වීඩියෝ කියන කාරණාවට හරියට අර්ථකථනය කරන්න ඒක හරියට ඒක පොඩි වට තව අවස්ථාවක් ලබා දෙන්නම් ඒක හරියට අර්ථකථනය කරලා කියන්න තාත්තා කෙනෙක් වෙන්න උනා මියුසික් වීඩියෝ එකට මියුසික් වීඩියෝ බේ කාලේ ගන්න ඉතින් මියුසික් වීඩියෝ එකේ මමමයි හිටියේ තාත්තට රංගපෑවේ තරුණ කාලේ තාත්තා ඉතින් පොඩි වෙන මනස්ක මරුණක් වගේ පොඩි වෙන චැලෙන්ජ් එකක් ගත්තා වෙන රිස්ක් එකක් ගත්තා ටිකක් අර තරුණ ප්‍රජාව අතර ඉන්න ගායකයෙක් විදිහට මම පොඩි වෙන රිස්ක් එකක් ගත්තා ඒක ඇත්තටම ඔඩියන්ස් එක හරිම අපි කියන්නේ හරිම ධනාත්මක විදිහට බාර අරගෙන ඒකත් අර මගේ ප්‍රාතිහාරීකයේ අර හැමදාම මේගොල්ලෝ මේ දිගට මාව අරගෙන යන ගීත ගොන්නේ අතර එකක් විදිහට ඒගොල්ලෝ තියාගෙන ඉන්නවා කියලා මට දැන් තේරෙනවා ඉතින් මේ ගීතයට සම්බන්ධ වුණ හැමෝටම ස්තුතියි. ස්තුතිවන්ත වෙනවා අපේ අනිවාර්යයෙන්ම නම් සඳහන් කරපු අපේ දින්නා දිනේෂ්, නිසල්, අමිත් අයියා, අමිත් ගුරු, මියුසික් වීඩියෝ එකට අපේ සජිත්ලා වගේ සම්බන්ධ වුණා. ඉතින් මේ හැමෝම මතක් කරනවා බොහොම ආදරෙන් මෑත කාලේ මට ගායකයෙක් විදිහට මාව ඉහළටම ඔසවා තිබු ගීතයක් මගේ දුවේ. අපි ආමු මේ මගේ දුවේ. සැනසීම ලැබුණාද නැවති සිතාවිය දරු ස්නේහ ඇතිදාක හඳුනා ගනේවි හිනි පැතම සොයා ලුහුබඳින තුරා හමු නොවීතියේවි ජීවිතේ සුන්දරයි සිතා කටුවට නොදරා සනසුමක් තියේද මගේ දුවේ අතනු හරිනා ආයාසයෙන් සිහින දකිනා නොලැබෙනා දේට දුකක් වෙන්න එපා ආඩම්බරින් නුඹව රකිනා සීනා සැදෙයි සැවුම රැඳෙනා නොවටිනා මාව මතක් වෙන්න එපා තුරුලේ සුවමා ගෙන ලෙස පෙරදා කරමින්ම දැනුණා නම් ජීවිතේ අංගාර වැස්සේ උතුරනා ගංගා වගේ පැමිණි දුකමා මහමෙරක් සේම දරන්නුන් එදා රෑනින්ද බෝවෙන්න හිතලා ඇගාව මානින්ද වැරුවා රැකගෙනහින වලක් වන්නේ එපා තනියේ දුක නිවලා එනවාද මම තාම
පාළුවේ ඉනි පෙතම සොයා රුහු බඳින තුරා හම් නොවී තියේවි ජීවිතේ සුන්දරයි සිතා කටුවට නොදරා සැනසුමක් තියේද මගේ දුවේ රස මැද රසයක් මුසු කළ ටොෆියක් බයිලේඩි චොකෝමින්ට් මතක හිටින රස රසකට මැදි වෙන්න කෙමෙන් කෙමෙන් අවසානයත් ළඟා වෙලා. හරි. මෙහෙම ඇහුවොත් එහෙම කවදාක්වත් ඒ කාලේ දැන් රූප රචනා කියන සංකල්පයවත් තිබුණු නැද්ද? ඒ කියන්නේ එහෙම එකක් කරන්න ඕනේ කියලාවත් හිතින්න අදහසක් තිබුණේ නැද්ද ගීතවලට? රූප රචනා මේ මනෝ මෙහෙමයි දැන් මේ එහෙම බොහොම අඩුවෙන් තමයි ඉතින් ඒ කාලේ එහෙම හිරුනේ. දැන් දැනටවත් මගේ තියෙන රූප රචනා කියලා ගීතවල ලොකු ප්‍රමාණයක් නැහැ ඇත්තටම. දැන් අපේ ඉස්සර ගීතවල මනෝ අපේ හිතේ අපි රූප රචනාවක් මවා ගත්තානේ අපි හදාගත්තානේ අනේ අපි පාසල් යුගයේදී. ඉතින් ඒ යුගයට අපි සම්බන්ධ වුණා වගේ. දැන් ඇත්තටම දැන් නම් ඉතින් එහෙම නෙමෙයි දැන් රූප රචනා කරන්න ඕන සහ කියන්නේ ඊට ගැලපෙන කාලේ වෙනස් වෙලා ඒක කාලේ වෙනස් වෙලා අපි යනවා. ශ්‍රව්‍ය දෘශ්‍ය මාර්ග වලින්ම යන්න අවශ්‍ය වෙලා තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම. ඉදිරි නිර්මාණ වල දැන් රූප රචනා කොහොමද කරන දේවල් අලුත් දේවල් කරන්න වෙනවා. අපුරුයි ලංකාවේ විශේෂ හඬක් හිමි රටක් ආදරය කරන ගායකයෙක් චන්දන ලියනාරච්චි මහත්මයා සුබ පතනවා ඉදිරියටත් මේ සෞම්‍යතාවය සමගම ජීවිතේ සුන්දරව ගෙවන්න ලැබෙන්න කියලා. සුපුන් දිගු ගමනක් යන්න තියෙනවනේ මේ ඔක්කොම කතා ඇහුවට පස්සේ. හිතන කාරණාව සෑහෙන කන්දක් නගින්න තියෙනවා. ඒ කන්දත් නගින්න ඕනේ මේ ප්‍රවීණයන්ගේ මේ ලැබෙන අපිට මේ ලැබෙන ගුරුහරුකම් නැත්තම් මේ අදහසුත් සමග වචනක් එකතු කරමු. ඔව් ඇත්තටම මේ චන්දන අයියා දැන් අද තමයි අපිට අපි ප්‍රසංගක දෙකක මම හිතන්නේ හම්බෙලා තියෙන උනට අපිට මෙහෙම කුළුපග කතා කරන්න එහෙම හම්බෙලා නැහැ. ඉතින් ওই මනුස්මතු කරපු කාරණය වචනේ පරිසමාප්තාර්ථයෙන්ම මහත්මයෙක්. මම මේ මගේ කැලේට එන්න කලින් මම කියන්නේ මේ වගේ කලාකරුවන්ගෙන් කලාවට එහා ගිය මානුෂීය ගුණයෙන් අපිට කොච්චර දේවල් ලබා ගන්න පුළුවන්ද මේ හරිම මේ තරඟකාරී මේ ලෝකෙක ඉන්න අපි කියන්නේ අපි කලාව ඇතුළේ හිටියත් පුදුම විදිහට මේක හැමතිස්සෙම මේක මේ නම්බර්ස් එක්ක යන ගේමක් බාටපත් වෙලා තියෙනවනේ. එහෙම තිද්දි මේ වගේ කලාවෙනුත් තෘප්තිමත් වෙලා හැමදේම කරගෙන අද වෙනකොට මේ ඉන්න තත්ත්වය දැක්කහම ඉතින් ඇත්තටම එතන මට මම දකින්නේ ලොකු සැහැල්ලුවක් සහ අපිටත් පොඩ්ඩක් නිවෙන්න පුළුවන් කාරණාවක් දකින්නේ මේ වගේ කලාකරු දැක්කහම හරියටම හරි මනු මගේ ජර්නි එක පටන් ගත්තොත් තාම හරියට පටන් අරගෙනත් නැහැ කියලා මට හිතෙනවා. තාම හරියට පටන් අරගෙනත් නැහැ. ඉතින් අර කන්ද නගින්න තියෙන කන්ද ගොඩක් උස කන්දක් තියෙනවා. හැබැයි ඒක නගින්න අවශ්‍ය ඒ ආත්ම විශ්වාසය සහ ඒකට අවශ්‍ය ඒකට මම හිතනවා මම ඒ කන්ද නගින්න අවශ්‍ය විදිහට මම සන්නද්ධයි කියලා තියෙන විශ්වාසය මට තියෙනවා. කලාකරුවෙක් විදිහට සහ මෙවැනි ඇසුරවල් අවශ්‍යම කාරණාවක්. ඉතින් ඒ සියලුම දේවල් එක්ක මම ගොඩක් ලොකු විශ්වාසයෙන් සහ හරිම ධනාත්මක ආකල්පයකින් ඉන්නවා මගේ ඉදිරි සංගීත ගමන ගැන. ඉතින් නිවිහැන හිල්ලේ කලබල නැතුව ලස්සන ගීත ටිකක් කරගෙන ඉස්සරහට ඒ ගමන යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා ආදරණීය මිනිස්සු ටිකක් එක්ක. චන්දනයි අවසන් ගීතය සමා වෙන්න රත්තරනේ. තනුව පද රචනය මේකෙත් පද රචනය චන්න ජයනත් අයියා සංගීතවත් කළේ ජයසිරි අමරසේකර. හරි. එහෙනම් ඉතින් සමා වෙන්න රත්තරනේ අද දවසට මේක ඉවර කරන්න වෙනවා. හරි. ඉතින් නමුත් හැම මාසයකම අවසන් සිකුරාදා යුගාත්‍රා එනවා. එන්නේ මයිලේඩිත් අරගෙන මයිලේඩි සමග රස මැද රස හොයන මයිලේඩි යුගාත්‍රා එකට එකතු වූ විට ඒ තමයි රස. ඉතින් අපි හම්බ වෙමු.
වරද මගේ අතේ දරාගන්න බැහැ ගිනිසිලු නැගී සිත් මලේ දේවතාවියක් සිටුගේ හඬ වැළපුණේ කවුරුද රතු රෝස මලෙන් සුවඳගෙන ගියේ සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ දරාගන්න බැහැ ගිනිසිලු නැගී සිත් මලේ දේවතාවියක් සිටුගේ අඬා වැළපුණේ කවුරුද රතු රෝස මලෙන් සුවඳගෙන ගියේ සරාට තහනම්ගේ දොරගොළු වැරුණේ බාට බහක් වී අඩවන් දෙනෙතක බැඳුනේ ආලවන්ත කැකුලයකකි තුරුලෙහි රැඳුනේ ගෙවුණුරයත් නාතුමයක මට පව් පිරුවේ සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ දරාගන්න බෑ ඉනිසිලු නැගෙයි සිත් මලේ දේවතාවියක් සිටුගේ හඬා වැළපුණේ කවුරුද රතු රෝස මලෙන් සුවඳගෙන ගියේ දෙපා වඳින හැකි දැසේ කඳුළු පෙනි පෙනි බිනී ගියා මුළු ලොවසෙනේ හසින් තැවි තැවි සඳ මඩලට පෙම් සිසිලස පිදුව කුමුදිනි ජාති ජාති යන්නේ නුඹ ළඟින් දුරස්දී සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ දරාගන්න බෑ ගිනිසිලු නැගී සිත් මලේ දේවතාවියක් සිටුගේ හඬ වැළපුණේ කවුරුද රතු රෝස මලෙන් සුවඳගෙන ගියේ සමාවෙන්න රත්තරනේ වරද මගේ අතේ දරාගන්න බෑ ගිනිසිලු නැගී සිත් මලේ දේවතාවියක් සිටුගේ හඬා වැළපුණේ කවුරුද රතු රෝස මලෙන් සුවඳගෙන ගියේ ලස්සන කතා ලස්සන දෙරණෙන් දෙරණ ලස්සන කරන ලස්සන දෙරණ